සාර්ථකත්වය කියන්නේ අපි හැමෝටම ඕන දෙයක්. අපි සාර්ථක වෙන්න නම් අපි අපිට ලැබෙන හැම අභියෝගයක්ම බාර අරගෙන ඒව පිළිගෙන ඒව ජය ගන්න ඕනේ. එවිට අපිට සාර්ථකත්වය කරා ගමන් කරන්න පුළුවන්. සාර්ථකත්වය කරා ගමන් කරන්න අපි හැමෝම කැමති. ඒක අපි හැමෝටම වැදගත්. එහෙනම් අද වීඩියෝ එක ඔයාටයි මටයි අපි හැමෝටම ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙනවා. අපි යමු එහෙනම් අපේ අද වීඩියෝ එකට. ඇත්තටම අභියෝග ජය ගන්නවා කියලා කියන්නේ ජීවිතේ තවත් අඩිතාලමක් ආරම්භ කරන්න හොඳ පටන් ගන්නක් කියන එක. අපිට අභියෝගයක් ලැබුණොත් අපි ඒක මග අරින්න හොඳ නැහැ. ඒකෙන් අපේ ජීවිතයට ගොඩක් ලොකු දේවල් ලබා ගන්න පුළුවන්. හිතන්න අපි එක දවසක පුංචි දෙයක් හිතනවා කියලා. උදාහරණයකට ගත්තොත් එහෙම රටේ ජනාධිපති වෙනවා කියන එක. අන්න ඒ හිණේට අපි උත්සාහ කරලා උනන්දුවෙන් දියුණු වෙන්න අවශ්‍ය සියලුම දේවල් අරගෙන තමන්ගේ ජීවිතය හදාගෙන කැපවෙලා අන්න ඒ තැනට ගියාම ඒක අපි කලින් හිතුවනේ අපි එක දවසක ජනාධිපති වෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා. අන්න ඒ දවසේ හිතපු ඒ පුංචි සිතුවිල්ල අනාගතයේදී විශාල සිතුවිල්ලක් බවට පත් වෙලා විශාල හීනයක් සැබෑ වීමක් බවට පත් වෙන්න පුළුවන්. ඒ තරම ඒ අපි හිතපු සිතුවිල්ල බලවත් වෙන්න නම් උනන්දු වීම, කැපවීම, උත්සාහය අතිශයින්ම වැදගත් වෙනවා. අන්න ඒ විදිහට අපේ රටේම ඒ වගේම ගොඩක් විදේශීය රටවල් වල සාර්ථකත්වය කරා ගමන් කරපු මිනිසුන් ඉන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඉතාම දිලිඳු පවුල් වල ඉපදී මහන්සියෙන් ඉගෙනගෙන රටේ ඉහළම පුටුව දක්වා පැමිණි හිටපු ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් මහතා, ඉන්දියාවේ හිටපු අගමැති අබ්දුල් කලාම් මහතා යන දෙදෙනාම අපිට ගොඩාක් වැදගත් පුද්ගලයන් වෙනවා. ඒ වගේම ශාරීරික ආබාධතා මැඩගෙන විශිෂ්ටත්වයටපත් භෞතික විද්‍යාඥයෙකු වන ස්ටීවන් හෝකින්ස් සහ උපතින්ම අත්පා අහිමි වුණත් උගත්කමින් සාර්ථක වූ නික් වූජසික් වැනි අය ලොවට ආදර්ශයක්. අපේ සිංහල කියමනක් තියෙනවනේ හිත ඇත්නම් පත කුඩාද කියලා. ඒ කියන්නේ හිතුවත් මොනවද කරන්න බැරි කියලානේ. එහෙනම් සාර්ථකත්වය ලබා ගන්න, අභියෝග ජය ගන්න, ජීවිතය ජය ගන්න වැදගත් වෙන උනන්දු වීම, කැපවීම අපි අපේ ජීවිතයට ලබා ගත්තොත් ජීවිතය සාර්ථක කරගෙන ඉදිරියටම යන්න අපි හැමෝටම පුළුවන්. හිතන්න පන්තියේ ළමයි 35ක් ඉන්නවා. ඒ 35න් පළවෙනිය වෙන කෙනා තමයි හැමදාම පළවෙනිය වෙන්නේ. එයයි අන්තිමයයි අතර ගත්තොත් එහෙම අන්තිමයට තේරුම් ගන්න පුළුවන් කාලයම තමයි පළවෙනියට තේරුම් ගන්න පුළුවන් කාලයම වෙන්නේ. නමුත් ඒගොල්ලෝ තේරුම් ගැනීමේ උනන්දුව තියෙන නිසා පළවෙනියට තේරුම් ගන්න උනන්දුවක් තියෙන හින්දා එයා ඒක හොයමින් අහගෙන ඉන්න හින්දා තමයි එයා හැමදාමත් පන්තියේ පළවෙනිය බවට පත් වෙන්නේ. නමුත් අන්තිමයා හැමදාම කිසිම උනන්දුවකින් තොරව ඒ පාඩමට ඇහුම්කන් දෙන්නේ නැතුව පන්තියේ වෙනත් වැඩ කරමින් ඉන්නවනම් එයාට හැමදාවත් පන්තියේ අන්තිමයා බවට පත් වෙන්න තමයි සිද්ධ වෙන්නේ. අන්න ඒ කතාවෙන් අපි හැමෝටම තේරෙනවා අපි උනන්දු වුණොත්, උත්සාහයක් ගත්තොත් ජීවිතය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ජීවිතය හදාගන්න පුළුවන් කියලා. මං හිතනවා අද මම මේ කරපු වීඩියෝ එකකින් අපි හැම කෙනෙක්ටම ගොඩක් කරුණු ජීවිතයට ලබා ගන්න පුළුවන් කියලා. එහෙනම් මම තවත් විශේෂ ගොඩක් කරුණු ටිකක් අරගෙන විශේෂ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක ආයිමත් එකතු වෙන්න. එතකන් ඔයාලා හැමෝටම සුබ කාලයක්.